මේ කන්ටේනර් ගෙදරක් ගිහිල්ලා. දැන් කොහොමද ගියේ? දැන් ඒකත් රාජපක්ෂලාද? එහෙම නැති වැඩක් නෑ නේ ආණ්ඩුවේ. මේ කියන විදිහට මුළු වරායත් කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, කස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, පොලිසිය කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, සංවිධානාත්මක අපරාධකරුව කන්ට්‍රෝල් කරන්නේ රාජපක්ෂලා නම්, ඉතින් ඔබ තමුන්නාසලාගේ ආණ්ඩුව වැඩක් තියනවද? වැඩක් තියනවද? හරි පාපීසි කෑලි ඉද්ද කයිවාරු ගන්න පුළුවන් සුම්බුන් එකතු කරලා ආණ්ඩුවක් හැදුවම ඕක වෙනවා. ලෝකා කවුද කියලා පෙන්වන්න වෙලාවට ඉවසන් ඉන්න. සුම්බුන් කෑලි එකතු කරලා ආණ්ඩුවක් හැදුවම ඕක වෙනවා. ඕක තමයි සුම්බුන් වලට පාර්ලිමේන්තුවට ආම වෙන්නේ. මේ ජනාධිපතිතුමා විහිළුවට කියපු එකක් නෙවෙයි. මං හිතුවා විහිළුවට කියලා බලන්න ඇත්තට කියලා තියෙන්නේ. අපිට චෝදනා කරන්නේ ඉඩම් අල්ලපු අය. අධිකරණ විනිශ්චයකාරවරුත් මාරු කරපු අය. ඒ හින්දා ගරු සභාපතිතුමිය කරුණාකර අපි ආණ්ඩුවට කියන්නේ මේ සංවිධානාත්මක අපරාධ නවත්තන්න කටයුතු කරන්න. මොකද මේ ඔක්කොම සංවිධානාත්මක අපරාධකරුවෝ. අගමැතිතුමිය ගැන නෙමෙයි මම මේ කියන්නේ අනිත් අය ගැන. ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නම ඒ නම හා සම්බෙදී දේශපාලකයන් මට කියන්න පුළුවන්. ඔබ කියන්න නම. මම කියන්නම් ඒක පිටිපස්සේ දේශපාලකයා කවුද කියලා. දැන් මෙතන බොහෝ අය අපිට කිව්වා මේ පෞගේ ඝාතනයන් පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ සිදුවන පරීක්ෂණ අපි ඕගොල්ලන්ට කියන්නේ නැහැ කියලා පරීක්ෂණ අවධිය මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා අපිට දැන් පරීක්ෂණයේ තත්ත්වය කියන්න. Order please. මහජනයාගේ විරෝධයක් කරා ආණ්ඩුව කඩා වැටෙයි කියලා අපේක්ෂාවන් බිඳ වැටෙනකොට දැන් සැලසුම් සාගතව එක එක සන්නද්ධ කල්ලි එක එක අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක හස්තයකින් හසුරනවාද කියන සාධාරණ සැක අපි ඉදිරිපිට තිබෙනවා. ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා. අපි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. මේවා එක තැනකින් රට තුළ යම් අස්ථාවරත්වයක් පිළිබඳ මතය නිර්මාණය කිරීම සඳහා කරන මෙහෙයුම්ද? ඇයි මේ මෙහෙයුම් වල තදියම් භාවයක් අවශ්‍ය වී තිබෙන්නේ? එයි අපි දන්නවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ අපිට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාසෝ දූෂණ කොමිසම සභාවාදී ආයතන විසින් කරනවා. පරීක්ෂණ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟ ඒ පරීක්ෂණය මත අපිට අධිකරණ පද්ධතියේ බී වාර්තා ඉදිරිපත් කරලා අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයට ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකදී. එළ මොකද්ද වැදගත්ම දේ? එම පරීක්ෂණය නිසි පරිදි අවසන් කරලා මහාධිකරණ වෙත අධිචෝදනා පත්‍ර බාර දීම. ඊට පස්සේ අධිකරණයේ තිබෙනවා නීති දෙපාර්තමේන්තුව සහ අපරාධකරුවන්ගේ නීතිඥයන් අතර සංවාදය අධිකරණයේදී යනවා. උත්තරයිනේ. එහෙනම් අපේ වැඩ කොටස මොකද්ද? මේවා පරීක්ෂණ කරලා අධිචෝදනා පත්‍ර අධිචෝදනා කළ මහාධිකරණ නඩුව ගොනු කිරීම. හරිනේ. ඒතර දැන් මෑත කාලේ අපි මේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරමින් තිබෙනවා. මේ වෙනකොට 30 නඩුව මහාධිකරණේ ගොනු කරලා තිබෙනවා. තව නඩු ගන්න එයා ලංකා නඩුව. ඉතින් ඉක්මනින්ම මහාධිකරණේ චෝදනා පත්‍ර ගොනු නැගෙවි. ඒ වගේම කීත් නොයාර්ගේ නඩුව මහාධිකරණයට එනවා ඉතින් ඉක්මනින්ම. මතක තියාගන්න. ඒ වගේම පාස්කු පහරේ ගොඩක් අය අපිට අපි සංවේදී. පරීක්ෂණ සිද්ධ වෙන බය වෙන්න එපා. හැබැයි ඒ පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෝ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පරීක්ෂණ තත්ත්වය අපි අධිකරණයට වාර්තා කරනවා. ඒක තමයි අපේ බැඳීම. පරීක්ෂණ තත්ත්ව මොකටද අපි මේක ඉස්සර මේක සම්ප්‍රදායක් බවට පත් වෙලා තිබුණා. පරීක්ෂණ වල මට්ටම, පරීක්ෂණයන්ගේ අධීරයන්, පරීක්ෂණයන්ගේ ප්‍රමාණයන් මාධ්‍ය හරහා කියන එකනේ මොකද්ද? අනියම් ආකාරයකින් චූදිතයට සංගවීම සඳහා සහ පරීක්ෂණයෙන් ගැලවීම සඳහා වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා සංදර්ශන පරීක්ෂණ. හැබැයි අපි සංදර්ශන පරීක්ෂණ තියන්නේ. දකින්නෝ. යත්තඩඟට අරත්තු අය පොලිස් කොස්තාපල් මහත්මයෙක් ඉන්නවා. ඊළඟ උසාවියේ වෙඩි තැබීම් පිළිබඳ අත්අඩංගුවට ගත්තු අය අතර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ගල්කිස්සේ පොලිසියේ T56 අවිය පැහැරගෙන ගිහිල්ලා පාතාලයට දෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? දේශපාලන යාන්ත්‍රණය ආරක්ෂා තිබුණා. පොලිසියේ යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලින් එක සහ සබඳතාවයන් තිබෙනවා. හොඳට තේරුම් ගන්න මේ තත්ත්වය. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හුදු තුවක්කුවක් කරේ තියාගෙන ගිහිල්ලා දඩේමක් පස්සේ හඹාගෙන යන
අපරාධකරුවෙ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි සමාජයේ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව ඒ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතාවයන් සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ඒ අනුව තමයි එක් හමුදා කඳවුරකින් T56 ගිනියම් 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවියාවිද පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මෙහිමයි තත්ත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරන් තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවියාවිදාවේ අපේ කාලේ නෙවෙයි ඊට පෙර. හැබැයි පරීක්ෂණ අධ්‍යයනය නම් ඊට පෙර. හැබැයි රජයේ ඉහළම නිලධාරීන්ගේ අනුමත සහිතව මේ ගිනි අවි කඳවුරු වලින් එළියට ආපු එක ගැන පරීක්ෂණය නතර කරන්න නියෝග කරා. එහෙමයි. දැන් නිදැල්ලේ අවියාවිද ගලාගෙන යන්න ඉඩ දුන්නා. සමහර බලපත්‍ර සහිත තුවක්කු සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට එක්කෙනෙක් සතුව ගිනි අවි 7ක් ලබා දීලා තියෙනවා ආණ්ඩුවේ. මම දන්නේ මේගොල්ලෝ ජීවත් වුණේ මොන තැනකද කියලා. රජයේ නිල ලේඛන වලට අනුව ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට මතකද? ගිනි අවි 7ක් දෙනවා ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. කොහෙද මේගොල්ලෝ ජීවත් වුනේ? මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බද? දැනගන්න කැමති. ගෙදර යුද්ධයක්ද? මොකද මේලා තියෙන්නේ? ඒ වගේම දැනට බාර දීපු අවියාවුද? නීති අනුකූල දීපු අවියාවුද? හරියට හොයාගන්න නැහැ. සමහර ඒවා ආමියකට බාර දීලා. සමහර ඒවා ආමියකින් ඒ කියන්නේ මේ MOD එකෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරගෙන පොලිසියට දීලා. සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන MOD එකට දීලා. කොහොමද මේ තියෙන්නේ? ඒ කියන්නේ කිසිදු ආරක්ෂාව පිළිබඳව සංවිධානයක රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිත පාලනයක් අපේ රටේ තිබුණා. මතක තියාගන්න. මේ විසින් විශාල අවියායුධ තොග මේ පාතාල අදත් අපි අත්අඩංගුවට ගත්ත කටුගස්තොද්දී පිස්සෝල තව ගිනිය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක් යම් ප්‍රමාණයකට සමාජය තුළ යම් භීතියක් නිර්මාණය වෙලා තිබෙන එක අපි පිළිගන්නේ. භීතියක් තියෙනවා. නමුත් කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා කිසිදු බාධාවක් හෝ තර්ජනයක් මතුවී නැහැ. අපි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙනවා. අපේ ඉතිහාසය බැලුවත් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ඒකාන්තයක් තමයි ජාතිවාදය, අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් ඒක පතුලේ තිබෙත් ජාතිවාදයේ සහ අන්තවාදයේ. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කරා නම් ඒක පතුලේ තිබුණෙත් ජාතිවාදයේ සහ අන්තවාදයේ තමයි ඒ ප්‍රහාරයන් සදා උපයෝග කරගනු ලැබුණේ. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙන හැකි එක් ශේෂ්ත්‍රයක් තමයි ජාතිවාදයේ සහ අන්තවාදයේ. අපි යලි අපේ රටේ ජාතිවාදය අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට කිව්වා ත්‍රස්තවාදී වැළැක්වීම පනත පිළිබඳ අපේ ස්ථාවරයක අහෝසි කරනවා. නමුත් අපිට අවශ්‍ය වී තිබෙනවා සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතාවයන්. ඒ සඳහා අවශ්‍ය වෙන නීතිමය රාමුවක් අවශ්‍යයි. එහෙම නැතුව සංවිධානාත්මක අපරාධ කල්ලි වලට නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දෙන කියන්නේ සාමාන්‍ය නීතිය අපිට උපයෝග කරගත හැකි සාමාන්‍ය තත්වයකදී. හැබැයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් ඒක සාමාන්‍ය නීතිය අභිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි. ඒ නිසා අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අහෝසි කළ යුතු කියන ස්ථාවර අද නෙවෙයි 1978 ම පනත ආරම්භ කරපු දවසේ කළු කොඩි දාපු මිනිස්සු උතුරේ සමහර නායකනුත් කළු කොඩි දාන සම්බන්ධව. අපි මේ ප්‍රතිපත්ති වෙනස් කළා නේ. නමුත් අනතුරක් තිබෙනවා නම් අපේ ආරක්ෂාව පිළිබඳ තරජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී අන්තවාදී ප්‍රවණතාවයන් ඒ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය වෙන නව නීති රාමුවක් කරා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අපි අවශ්‍ය කරන් සූදානම්. ඒ සඳහා
අපි කමිටුවක් පත් කරලා තිබෙනවා අධ්‍යයනය කරමින් තිබෙනවා මේක මම හිතන්නේ දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ වමනාවක් බවට පත් වෙලා තිබුණා ඒ වමනාව යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව විතරයි හැබැයි පාර කෙලවිය හැකි බව බුද්ධියන්ස අපිට වාර්තා කරා අපි මොකද කරේ අපි මාධ්‍යට කිව්වනේ මේ බුද්ධියන්ස වාර්තා කළා තිනෝ කියලා කිසිවක් අඩපණ වෙන්න ඉඩ නොදී අපි ක්‍රමානුකූලව රෝදේ කරකෙන ගමන් රෝදේ නට්ටහයි කරමින් අලුත් නට්ටහයි කරා මතක තියාගන්න. එහෙම නෙවෙයි කරන්න ඕන කිව්වේ. මැෂින් එක කරකෙන ගමන් මැෂින් එකේ තියෙන සමහර දේවල් අපි වෙනස් කරලා තියෙනවා. හැබැයි මැෂින් එක ඉතා හොඳින් කරකිනවා. ඒ නිසා අපි හදන්නේ වෘත්තීමේ හමුදාවක්. අපි තවත් 2021 දී අපේ හමුදාවන් සඳහා විදේශ පුහුණුව සඳහා යනකොට ලබා දීපු දීමනාව අඩු කරලා තිබෙනවා. 2021 දී අපි ඩොලර් හිගේ නිසා අපි නැවත ඒක සැලකිලිට භාජනය කරලා ඒ අවශ්‍ය වෙන විදේශ පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය වෙන වැය මුදල් වැය කරන්න අපි ලෑස්ති වෙලා තිබෙනවා. ඒ වගේම අපේ විශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා අපේ කඩා වැටලා තියෙන මේ ගුවන් යාන හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් පොළවේ තියෙන උඩ යන්නේ නැහැ. ඉතින් ඒවා විශාල ජාතික අපරාධයක්. ඒ නිසා අපි විශාල මුදල් ප්‍රමාණයක් ඒවා නැවත අලුත් වැඩියා කරන්න වෙන් කරලා තිබෙනවා. ඒ නිසා වෘත්තීමය තාක්ෂණික වශයෙන් දියුණු ශක්තිමත් හමුදා යාන්ත්‍රණයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන අපි වැඩ කරනවා. එය පුද්ගලාරෝපිත පුද්ගලයන්ට බද්ධ හමුදාවක් නෙවෙයි රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් අපි නිර්මාණය කරනවා. ඒ නිසා ඒ සඳහා සැලකිතු මුදලක් වෙන් කළ යුතුයි. අපි බය නැතුව ඒක වෙන් කරනවා. වෙන් කරන හේතුවත් අපි කියනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය පොලිසිය. පොලිසිය මාත්‍ර විශාල කාර්යයක් කරමින් තිබෙනවා. අද ඔබ හිතුවොත් එක දවසක් පොලිසිය නැහැ කියලා හිතුවොත් රට කොතෙන්ද පත් වේවිද? ඒ නිසා පොලිසිය වඩා සක්‍රීය පුහුණුවත් සහිත පොලිස් ආරක්ෂාව සහිත හොඳ දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. ඒ අපේක්ෂාව සහිතව අපි සැලකිතු මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. ගේ වාහනවල හිගයක් තිබෙනවා. අපි වාහන ප්‍රමාණයක් ලබා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඔවුන්ට ලබා දෙන සමහර ට්‍රැෆික් රාජකාරිය කරන කෙනෙකුට දෙන දීමනාව නේද? දඩයක් ගියොම දීමනාව අපි 25කින් වැඩි කරන්න සූදානම් කරලා තිබෙනවා. පොලිස් සේවා ස්ථානවල තියෙන පහසුකම් වැඩි දියුණු කරන සඳහා මිලියන 1000ක් වැය කරන්න මේ වසරේ අපි අපේක්ෂා කරනවා. උගේ වැසිකිලි පද්ධතිය, උන්ට නාන කාමර, ඔගේ සාමාන්‍ය විවේක කාමර මේ ඔක්කොම කඩා වැටලා තිබෙන්නේ. ඒ වගේ ඉඳන් ඉතින් හොඳ මනසකින් යුතුව සේවාවක් කරන පොලිස් දෙපාර්තමේන්තුවට බෑ. ඒ නිසා අපි ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරනවා. මේ තියෙන ස්ථාන නැවත ඉතා හොඳින් අලුත් වැඩියා කරලා හොඳ නිදහස් මනසකින් යුතුව රාජකාරිය කරන්න පුළුවන් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුව බවට පත් කරන්න අපි සැලසුම් කරමින් තිබෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ ඒ වගේම අපි දන්නවා දැන් ගත්තොත් පොලිසියේ 21000ක හිගයක් තිබෙනවා. ඔබ දන්න මේ පාර්ලිමේන්තු පොලිස් මහතුරුන්ගෙන් ඇහුවොත් මේ අයවැය කාලේ පැය 12 ඩියුටිය නැවත හෙට ආයේ පැය 12 පටන් ගන්න ඕන. මම අසීරු ලෙස මේ පොලිස් නිලධාරි මහතුරු වැඩ කරනවා. වෙලා තියෙන තව විශාල හිගයක් තිබෙනවා. දැන්ට ගණනය කරලා තිබෙන විදිහට 21000ක පොලිස් දෙපාර්තමේන්තු හිගයක් තිබෙනවා. දැනට අපේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා 10000ක් අලුතෙන් පොලිසියට බඳව ගන්න. අපි ගුවන් හමුදාවට බඳව ගන්න 4000කට අනුමැතිය ලබා දීලා තිබෙනවා. දැන් ගුවන් හමුදාව ඒ බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. නේවියකට බඳවා ගැනීම සඳහා අපි අවසර ලබා දීලා තිබෙනවා. 2030 වෙනකොට අපි අපේක්ෂා කරන ලද හමුදා සංචිතයන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වෙන බඳවා ගැනීමට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රට වඩාත් ඒ කියන්නේ අශිෂ්ට රාජ්‍යක සිට අශිෂ්ට රාජ්‍යයක් නම් තනි පුද්ගලයන් මෙහෙවන ආණ්ඩු අශිෂ්ටයි. තමන්ගේ ගෝලබාලයන් හරහා මේවන ආණ්ඩු අශිෂ්ටයි. තමන්ගේ යාළු මිත්‍රයන් හරහා මේවන ආරක්ෂාව අශිෂ්ටයි. ඒ අශිෂ්ට යුගය අපි ශිෂ්ටත්වයට මේ සියලු ආයතන පද්ධතින් කියන ශිෂ්ටත්වය කොතනද? ආරක්ෂාව පිළිබඳව එහා බැඳී තිබෙන ආයතනයන් ඒ ඉටු කිරීම ශිෂ්ටත්වය. මහජනයාගේ සාමය පිළිබඳව ඒ සදා වගකීම් තිබෙන ආයතනයක ඉටු කිරීම ශිෂ්ටත්වය. ඒ නිසා යලි අපේ රටේ ආයතනවලට පණ දෙමින් ඒ ආයතනයන්ට පැවරිතන වගකීම් ඉටු කරමින් ඒ වගකීම් ප්‍රමාණවත් ඒ වගකීම් සඳහා තියෙන අනපන ප්‍රමාණවත් නැත්නම් තවත් අනපන ශක්තිමත් කරගනිමින් අපි මේ යාන්ත්‍රණයට පණ පොවනවා. සමාජයක් අපේක්ෂා කරන්න ඕන පුද්ගලයන්ගෙන් නෙවෙයි. පොලිස්පති කවුද කියන එක නෙවෙයි වැදගත්කම තියෙන්නේ. හැබැයි කාලයක් මොකද්ද වෙන්නේ? පොලිස්පති කවුද? ඒක මත තමයි පොලිසිය හොඳට නැද්ද කියලා තීරණය වෙන්නේ. බුද්ධියන්සේ ප්‍රධානිය කවුද? එයා මත තමයි බුද්ධිය හොඳ නැද්ද කියලා තීරණය වෙන්නේ. හමුදාවේ ප්‍රධානිය කවුද? එයා මත තමයි හමුදාව හොඳ නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක අශිෂ්ටත්වය.
ශිෂ්ටත්වය කියන්නේ ඒක නෙවෙයි. එම ව්‍යුහයන් කරේ විශ්වාසය තබන එක. පොලිස්පතිවරයා අද ඉන්න පුළුවන්, හෙට අලුත් පොලිස්පතිවරයෙක් ඉන්න පුළුවන්. හැබැයි ජනතාවට පොලිසිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳන වැටි තියෙන්න ඕන. බුද්ධ්‍යංශ ප්‍රධානිය අද ඉන්න කෙනා ඉවත් වෙලා හෙට අලුත් කෙනෙක් එන්න පුළුවන්. හැබැයි ජනතාවට බුද්ධ්‍යංශ කරේ විශ්වාසය ගොඩනගන්න ඕන. හැබැයි අපේ රටේ ගොඩනගලා තිබෙන්නේ එහෙම නෙවෙයි. පුද්ගලයන් කරේ අශිෂ්ට ලෝකයක් එක. අශිෂ්ට ක්‍රමයක් එක. ශිෂ්ට ක්‍රමය තමයි යලි මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන විදිහට ඒවා ගොඩනැගීම. පොලිසිය කරේ යරි මහජනයාගේ විශ්වාසය. පොලිස්පතිවරයා කවුද නැද්ද කියන එක ભેදකින් තොරව. නිසා අපි උත්සාහ කරමින් තිබෙන්නේ මේ අශිෂ්ටත්වයේ කඩයිමට ගමන් කරලා තිබෙන රාජ්‍ය. ඒක අශිෂ්ට රාජ්‍ය. පාතලෙත් එක දේශපාලක ගනුදෙනු කරනවා. පාතලෙත් එක ආරක්ෂක නිලධාරීන් ගනුදෙනු කරනවා. තමන් ආණ්ඩුවේ තියෙන අවියාවිද එළියට යනවා. ආණ්ඩුවේ තියෙන අවියාවිද බලපත්‍ර වලින් අරගෙන සිතුසේ වෙඩිතිය තියෙනවා. අශිෂ්ට රාජ්‍ය. අපි උත්සාහ කරමින් තිබෙන කුමක්ද? මේ අශිෂ්ටත්වයේ පතුලටම ගිලිලා තිබෙන රාජ්‍ය යලි ශිෂ්ටත්වයේ කරා කැඳවගෙන ඉන්න. මම හැම දිනකටම ආරාධනා කරන්නේ ශිෂ්ටත්වයේ විශ්වාස කරන්න, අශිෂ්ටත්වයේ ප්‍රතික්ෂේප කරන්න.